භූදේශපාලනික වශයෙන් දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වුණ ගැටුමක් ලෙස කාශ්මීර අර්බුදය හඳුන්වන්න පුළුවන්. මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකාර රාජ්‍ය දෙක වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය. ජම්බු කාශ්මීර නැමැති ප්‍රදේශය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය දෙකම සමාන හිමිකම් ප්‍රකාශ කිරීම මෙම අර්බුදයට හේතු වෙනවා. අපි බලමු අතීත කතාව. මේ කාශ්මීර අර්බුදයට හේතුව වුණ ජම්බු කාශ්මීර ප්‍රදේශය බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව යටත් කරගත් අවධියේදී කුමාර රාජ්‍යයක් ලෙස පැවතුණා. බ්‍රිතාන්‍යයන් මේ කොටස යටත් කරගත්තේ එහි සිටි සික් ජාතික පාලකයා පරාජය කරමින්. ඉතින් ඉන්දියානු නිදහස් අරගලයේදී මුස්ලිම් ලීගයේ නායකත්වය ගත් මුහමඩ් අල් ජින්නා විසින් පාකිස්තානය වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 1947 දී ඉදිරිපත් කළ ස්වාධීනතා පනත යටතේ ඉන්දියාව දෙකඩ කරමින් ඉන්දියාව හා පාකිස්තානය ලෙස නිදහස් රාජ්‍ය දෙකක් බිහි වුණා. නමුත් ජම්බු කාශ්මීරයේ ස්වාධීන වුණා. එයට හේතුව උනේ මෙම ප්‍රදේශයේ බහුතරයේ මුස්ලිම් ජනතාව වීමත් එහි පාලනය හරිසින් නැමැති හින්දු මහරජාවරයෙකු විසින් සිදු කිරීමත්. මෙම පාලකයා විසින් ඉන්දියානු රජය සමග ගනුදෙනු කිරීමත් මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම වුණ පාකිස්තානය සමග එකතුවීම ප්‍රතික්ෂේප වීමත් නිසා කාශ්මීරය ස්වාධීන වුණේ නැහැ. මෙහිදී මුස්ලිම් ජනතාව විසින් පාකිස්තානයට එක්වීමට අවශ්‍ය බව කියමින් මහරජාට විරුද්ධව කැරළි ඇති කිරීම නිසා ඒ ප්‍රදේශය තුළ අර්බුද නිර්මාණය වෙනවා. මේ කැරළිවලට මුහුණ දීමට මහරජා විසින් ඉන්දියාවෙන් සහාය ඉල්ලනවා. ඒ අනුව ඉන්දීය හමුදාව කාශ්මීරයට යැවීමත් සමග 1947 දී කාශ්මීරයේ ආක්‍රමණය නොකරන බවට දෙරට අතර ඇති කරගත් එකගතාව උල්ලංඝනය වීමක් ලෙසයි පාකිස්තානය සැලකුවේ. මේ හේතුව නිසා රටවල් දෙක අතරම වරින් වර ගැටුම් ඇති වුණා මේ ප්‍රදේශය බෙදා ගැනීම වෙනුවෙන්. ඒ අනුව පසුගිය අප්‍රේල් 22 වන දින ඉන්දියානු පරිපාලනය යටතේ පවතින ජම්බු කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම්හිදී තුවක්කුකරුවන් විසින් අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනෙකු ඝාතනය කර ප්‍රහාරයෙන් 17 දෙනෙකුට තුවාල සිදු වුණා. ඒ වගේම කාශ්මීර ප්‍රතිරෝධය නම් වූ පෙරමුණ විසින් ප්‍රහාරයේ වගකීම බාර ගන්නවා. මේ ප්‍රහාරයත් සමග දෙරට අතර පැවති මතභේදාත්මක තත්වය යුද ගැටුමක ආරම්භයක් බවට ජාත්‍යන්තර විශ්ලේෂකයන් මත පළ කරනවා. තවද ඉන්දු පාකිස්තාන ගැටුමේ දරුණුතම ඛේදවාචකය වෙන්නේ දශක 6කටත් වඩා පැරණි ඉන්දු නදියේ ජල ගිවිසුම අත්හිටුවීම. 1960 වසරේදී අත්සන් තැබුණ මේ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම නිසා පාකිස්තානයේ මිලියන ගානක ජනතාවට ජලය සැපයීම නැවතීම මගින් පාකිස්තාන ජනතාවට දරුණු බලපෑමක් ඇති වෙනවා. ඒ අතරතුර පාකිස්තානයේ ඊට ප්‍රතිචාර ලෙස යම් හේයකින් ඉන්දු ගංගා වලින් ජලය ගලා ඒම වැළැක්වීමට ඉන්දියාව උත්සාහ කළහොත් එය යුදමේ හැසිරීමක් ලෙස සලකා ඊට ප්‍රතිචාර දක්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ ඉන්දු පාකිස්තාන ගැටුම මෙහෙම ඉදිරියට යනකොට අපි බලමු ලංකාවට මොකද වෙන්නේ කියලා. ලංකාව භාණ්ඩ අපනයනය කරන 31 වෙනි ගමනාන්තය වෙන්නේ පාකිස්තානය. පසුගිය 2024 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 75.86ක භාණ්ඩ අපි පාකිස්තානයට අපනයනය කරලා තියෙනවා. ඒ අතර එළවලු, කුළුබඩු ඇතුළු විශාල භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා. යම් හේයකින් ගැටුම හේතුවෙන් ඉන්දියාව විසින් පාකිස්තානයට සම්බාධක පැනවුවහොත් ලංකාවට දෙය දැඩි ලෙස බලපාන බව ආර්ථික විශ්ලේෂකයන් අදහස් කරනවා. ඉන්දු පාකිස්තාන ගැටුම සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.